හායි යාළුවනේ ඔයගලට කොහමද මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. ඉතින් අද අපි දෙන්නම කර්ණවාලි උත්සවය බලන්න යන්නේ. ඉතින් ඔයගොල්ලොත් දැන් අපිත් එක්ක කර්ණවාලි උත්සවය බලන්න. Let's go. කර්ණවාලි උත්සවය කියන්නේ යාළුවනේ සාමාන්‍යයෙන් පාස්කු ප්‍රවාසයට කලින් පවත්වන සමරුමක්. ඉතින් ඒකේ වර්ණවත් පෙරහැරවල්, වෙස් මුහුණු පැළඳීම්, එතකොට සංගීත, නැටුම් වගේ විශේෂයව මෙහි විශේෂ වෙනවා. එතකොට බ්‍රසීලයේ රියෝ වල සහ ඉතාලියේ වැඩි වෙස් මුහුණු උත්සවය ලොව පුරාම ප්‍රසිද්ධයි. කර්ණවාලය කියන්නේ යාළුවනේ මසින් තොර යන තේරුමයි. ඒ අනුව කර්ණවාලි උත්සවය යනු පාස්කුවට පෙර කුඩා තරුණ මහලු යන සියලු දෙනා එක් වී තරහ බරහ අමතක කරලා මසින් තොරව පවත්වනු ලබන විචිත්‍රමත් සැණකෙළියකි. ඒ වගේම මේ පොප්පේ නගරයේද සියවස් ගණනාවක සිට මෙම උත්සවය පවත්වාගෙන එන බව අපට දැනගන්න ලැබුණා. ඕක තමයි යාළුවනේ ඉතින් කර්ණවාලි උත්සවය කියන්නේ. ඉතින් අපිට මාෂන් බෑවත් හම්බුණා. ඉතින් අපි දෙන්න එයාත් එක්ක ෆොටෝ ගැහුවා. ඒ අතරතුර යාළුවනේ අපි දෙන්න දිහාට කැරකිලා බෝලෙකුත් ආවා. අපි දෙන්න ওই විදියට බෝලේ සෙල්ලම් කර ඉද්දී එකපාරට වීරයෙකුත් ඇවිල්ලා අපි දෙන්න වීරයාත් එක්ක ෆොටෝ ගැහුවා. යේ! මෙයා තමයි යාළුවනේ ඒ වීරයා. ඉතින් මම නම් දන්නේ මෙයාව. ඔයගොල්ලෝ සමහර විට අඳුරටවත් ඇති. දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි යාටත් බයි කියලා ආවා. බයි බයි. අම්මෝ යාළුවනේ ගොඩක් සද්දෙයි. සමන්නේ අපි දැන් පාර්ක් පැත්තට යන්න හදන්නේ. අපි පාර්ක්කට ගිහලා හම්බ වෙමු. අන්න යාළුවනේ අපි දැන් පාර්ක්කට ආවා. පාර්ක්කට ආවම දැක්ක පොඩ ඉස්සරහ නිකන් අතකට වඩා ලොකු එකක් තියෙනවා. Oh my god. ලොකුවට දාලා සෙල්ලම් කරන්න තියෙනවා. ඔයගොල්ලන්ට පේනවද? අපි යනවා එහෙට. තරම් ගොඩක් තියෙනවා සෙල්ලම් කරන්න. මෙතන ඉස්සරහම තියෙන්නේ අපේ ඉස්කෝලේ. අපේ ඉස්කෝලේත් ඔයගොල්ලන්ට පෙන්නන්නකෝ. ඔයගොල්ලන්ට මාව සාදන්නවත් ඇති මේ කවුද කියලා. 4 දෙනෙක් ඉන්නවා මම නම් දන්නේ. අර පැත්තට යන්න බලන්න අපි. ඔයගොල්ලොන්ට මම යාළුවෙක් පෙන්නන්නද? ඩයිනසෝර්. ඩයිනසෝර් යාළුවෙක් ඉන්නවා. ඉතින් යාළුවනේ අපි පොඩ්ඩ වෙලාවක් ඔතන ඉඳි මෙන්න මේ බෑන්ඩ් එකක් ප්ලේ කරන්න ගත්තා. ඉතින් අපිත් ඒක පොඩ්ඩ වෙලාවක් බැලුවා. ටිකක් කවුව වැටිලා අර අතර පොප්කෝර්න් බෙදනවා. ටක් ගාලා ගිහලා අරන් එන්න. පොප්කෝර්න් බෙදලා අරන්. අපි පොප්කෝර්න් ගන්නවා යාළුවනේ.
දෙකට රැට ඉවරයි අපි ඕකේ බෙදාගෙන සමසේ කමු අපිට නිකන් පොප්කෝර්න් එකකුත් හම්බුණා යාළුවනේ. ඉතින් අපි දැන් ගෙදර යන්න හදන්නේ. ඉතින් ඕගොල්ලෝ අපිව subscribe කරලා bell icon එක click කරලා මේ වීඩියෝ හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි ගිහලා එන්න. bye.